අද අපි බලමු මේ සත්වයාගේ පුනරුත්පත්තිය සිදුවෙන්නේ කොහොමද කියලා. දැන් අද සමාජයේ මේ බහුලව කතා කරන මාතෘකාවක් තමයි මේ පුනරුත්පත්තිය පිළිබඳ. බොහෝ දෙනෙක් කියනවානේ මේ නැවත ඉපදෙන්නේ නැහැ. ඒක බොරුවක්. දිව්‍ය ලෝක නැහැ. අපාය කියලා එකක් නැහැ. බුදුන් වහන්සේ මේ සිදුවත් කුමරු පියුම් මත ඉපදුනේ නැහැ. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අද සමාජයේ තියෙනවානේ මේ ධර්මයට ලොකු අභියෝගයක් එල්ලලා තියෙනවානේ මේ වගේ මේ පුහුම් මත නිසා. ඒ නිසා ඉතින් මේ මාතෘකාව ගැන ඉතින් කතා කළ යුතුයි කියලා මම හිතුව නිසා මේ කතා කරන්න අදහස් කරේ. ඉතින් දැන් අතීතයේ ඉදන්ම මේ පුනරුත්පත්තිය පිළි නොගන්න අය හිටියා. දැන් බොන්න ඒ කට්ටියට තමයි තාම උච්ඡේදවාදීන් කියලා හිටියා. දැන් ඉන්දියාවේ තිබුණා මේ ඔය දර්ශන 18ක් තිබුණා. දැන් ඉන්දියාවේ තිබුණා 18ක් තිබුණානේ මේ උච්ඡේදවාදීන් කියන කට්ටිය. ඉතින් මේ ඉපදෙලා මේ ආත්මේ මේ කාලා බීලා මේ ඉඳලා මැරලා යනවා. එච්චරයි. ආයින් එහාට දෙයක් නැහැ කියලා හිටපු කට්ටියක් හිටින් ඉතින් ලංකාවේ නෙවෙයි. ඉතින් අදත් මේ බෞද්ධයන් තුල එහෙම අදහසක් තමයි ඉතින් වැඩි හරියක් තියෙන්නේ මේ මෙතනින් එහාට දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම හිතන්න ඉතින් හේතුව තමයි ඉතින් ඒ කට්ටිය මේ දහම දන්නේ නැහනේ. බුදුන් වහන්සේ දේශනා කරන ඉතින් සත්‍යය ඉතින් අනවබෝධය නොහොත් මේ අවිද්‍යාව තුල ඉන්නේ. ඔහු ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි තැන වැරදි දැක්මක් තුල ඉන්නේ. ඉතින් එහෙම කෙනෙකුට ඉතින් අර වගේ දේවල් ඉතින් එහෙම කියන එක සාධාරණයි. ඉතින් එහෙම වුණාට ඉතින් අර බුද්ධ ආගමක් පිළිබඳ විචිකිච්ඡාවක් නැතුව දහම පිළිබඳ බුදුන් වහන්සේ පිළිබඳ කෙනෙක් තුල අසල විශ්වාසයක් තියෙන්නේ නැහැ. ඒ අසල විශ්වාසයක් තියලා මේවා විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් මේ අනුම ගානේ මේ ලෞකික සම්මාදිට්ඨියවත් නැත්නම් ඉතින් මේ දේවල් අවබෝධ කරගන්න බෑ. කොහොමද අපි බලමු මේ පුනරුත්පත්තිය කියන එක මේක සිදු වෙන්නේ කොහොමද කියලා. දැන් බුදුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ දේශනා කරන්නේ මේ අවිජ්ජා පත්‍ය සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස්සපත්‍ය වේදනා පත්‍ය කියලා මේ විදිහට මේ පටිච්ච සම්පදාය කියන්නේ මේ සත්‍යය මේ ඉපදීම මැරීම මේ ජීවත් වෙන මේ චක්‍රනේ මේ සංසාර චක්‍රයක මේ දුක් විඳින ආකාරයේ මේ බුදුන් වහන්සේ මේක පෙන්වුවේ. දැන් බුදුන් වහන්සේ දේශනා කරන ලෝකයේ තියෙන මේ සවිඥානික අවිඥානික කියලා වස්තු දෙකක් පණ ඇති පණ නැති කියලා දැන් තියෙනවානේ. දැන් අපි මේ ගස් වැල් මේ තියෙන භෞතික පරිසරයේ අපි මේ පණක් නැහැනේ, ක්‍රියාකාරීත්වයක් නැහැනේ. ඒ නිසා ඒව අපි අවිඥානික වස්තු ගණයට තමයි අයිති වෙන්නේ. දැන් මේ සත්‍යය ඉන්නවානේ මේ මිනිස්සුයි සත්තු සියලු සත්‍යයන්ට තියෙනවා මේ ක්‍රියාකාරීත්වයක් තියෙනවානේ. ඒ තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය. එතකොට ඒ ක්‍රියාකාරීත්වයක් තියෙන අය තමයි මේ සවිඥානික ගණයට අයත් වන්නේ. ඉතින් බුදුන් වහන්සේගේ දහම හේතුඵල දහමක්. ඉතින් බුදුන් වහන්සේ මේ නිවන හැර අනික් හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරය තමයි පැහැදිලිව මේ සත්‍යයට පෙන්ලා දුන්නේ. දැන් අපි පළවෙනිම බලමුකෝ මේ අපි ඉතින් බලන්නේ මේ පළවෙනි මේ ප්‍රත්‍ය කියන්නේ මොනවද? මේ හේතු ප්‍රත්‍ය කියලා මේ වචනයක් තියෙනවනේ දහමේ. හේතු ප්‍රත්‍යයෙන් මේ ලෝකේ හට ගන්නවා කියලා අපි බලමු මේ ප්‍රත්‍ය කියන්නේ මොනවද? හේතු කියන්නේ මොනවද කියලා. මේ ප්‍රත්‍ය කියලා කියන්නේ සාමාන්‍ය පොදු දේවල් වලට. හේතුව කියන්නේ විශේෂ දෙයක්. අපි දැන් සාමාන්‍ය මම උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් ඔය දැන් පස් ජලය, හිරුවෙලිය, වාතය වගේ දේවල් සාමාන්‍යයෙන්ම පොදුනේ. ඒවා තියෙන අපි කියන පොදු දේවල්. ඉතින් ප්‍රත්‍ය කියන්නේ මේ දේවල් හැදිලා තියෙන්නේ ඉතින් මේ ඇත්තම කියනවා නම් මේ ප්‍රත්‍ය කියනවා හැදිලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ කියන වායෝ කියන මේ භූත කොටස් හතරෙන්මයි. දැන් මේ භූත කොටස් හතර තමයි මේ ප්‍රත්‍ය මේ අපි පස් ගත්තා, ජලය ගත්තා, තිරුගෙලිය, වාතය මේ මොනවා ගත්තත් මේ තියෙන මේ භූත හතර තමයි මේ හතරේ තියෙන්නේ. ඒ භූත හතරෙත් මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේ භූත හතරත් මේ භූත හතරම ප්‍රත්‍ය වෙනවා. මොකද ඒක භූතයක් තනියම නෑනේ. ඒ හතරම එකට තමයි පවතින්නේ. ඒ හින්දා ඒකත් ප්‍රත්‍යෙන්ම තමයි හටගෙන තියෙන්නේ. ඒක මේ ප්‍රත්‍ය සංකල්පණය වීමෙන් තමයි හටගෙන තියෙන්නේ. මේ සංකල්පණය වීම තාට තමයි කියන්නේ මේ ප්‍රත්‍ය කියලා. දැන් ප්‍රත්‍ය කියන ඒවා ඉතින් මේ අපිට මේ පොදුවේ දකින්න පුළුවන්. ඉතින් මේ ඒකට මේ අර මං කියන විදිහට හේතුව කියන එක විශේෂ දෙයක්. අපි දැන් කියමුකෝ දැන් බීජයක් කියමුකෝ. දැන් බීජය කියන එක අපිට දැන් විශේෂ දෙයක් තමයි බීජය කියන්නේ. දැන් අර පාසන් ජලයේ හිරුවෙලිය ඒව ඔක්කොම තියෙනවා කියමුකෝ. ඒව තිබ්බත් ඉතින් මේ පැලයක් හැදෙන්නේ නැහැනේ. පැලයක් හැදෙන්න නම් බීජයක් තියෙන්න එපායි. බීජයක් එන්න එපායි කොහොම හරි. දැන් අඹ පැලයක් කියන එක පස් තිබ්බ පොළොව තිබ්බට ජලයේ හිරුවෙලිය වාතය ඒව ඔක්කොම තියෙනකින් ඒ ඔක්කොම තිබ්බත් මේ බීජයක් එන්නේ නැත්නම් ඉතින් එතන පැලයක් රෝපෙන්නේ නැහැනේ. දැන් අපි මහ පොළොවේ කොහේ හරි බීජයක් පැලයක් දකින්නවා කියමු. ඔය පැලේ ඇති වෙන්නේ එක්කෝ අත්තකින් හරි රීකිලකින් හරි බීජයකින් හරි මොකකින් හරි එන්න එපා එතෙන්ට. එහෙම නැතුව එතන හැදෙන්න විදියක් නැහැනේ. ඒ විදිහට තමයි මේ ප්‍රත්‍යයන්ගෙන් විශේෂයෙන් හේතුන්ගෙන්
මේ ලෝකේ හටගන්නේ. ඒ හේතු ප්‍රත්‍ය දෙක එක්වීමෙන් තමයි හටගන්නේ. ඒක කාටවත් නෑ කියන්නේ. පොල්පැලියක් කියමුකෝ දැන් මෙතන තියෙන පොල්පැලිය මේ තියෙන මේ පොල් දැන් පස් ජලයේ මෙව තිබ්බා කියලා පොල්පැලියක් අපිට දකින්න කොහොමදත් බෑනේ. අනිවාර්යෙන් බීජයක් එන්න එපයි. බීජයක් එන්නේ නැතුව පොල්පැලක් දකින්න විදියක් නෑනේ. මේ විදිය තමයි මේ බීජ මේ ගහේ මේ ඵලයෙන් මේ අඹ ගහේ මේ අඹ මේ බීජයෙන් මේ තව අඹ ගහක් හැදෙනවා. ඒ ගහ හැදලා ඒකේ බීජෙන් තමයි අඹ ගහක් හැදෙනවා. මේ විදිය තමයි බීජ පරම්පරාව යන්නේ. මේ පරම්පරාවෙන් පරාපරට යනවා කියලා තමයි මේ බුදුන් වහන්සේ මේ විදිහටම තමයි සත්‍යය. සත්‍යයගෙත් ඉතින් අපි ඉගෙන ගත්තානේ දැන් මේ මාර පසුගිය ධර්ම දේශනාවල මම ගොඩක් කියලා දුන්නානේ මේ සත්‍යයගෙත් තියෙන බීජයක්. මේකෙන් කියන්නේ විඥානේ. මේ විඥාණයම නැති බීජය තියෙන මේ විඥානේ නැමැති බීජයත් හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. දැන් අපි සත්‍යය කියනම අපි ඉගෙන ගන්නානේ මේ පතිවියාපතෝජ වායුවෙන් තමයි සත්‍යය හැදිලා තියෙන්නේ. ඒක සත්‍යය තුල තියෙන්නේ මේ පතිවියාපතෝජ වායුව වෙන මුකුත් නැහැ. දැන් අපි ගත්තොත් සත්‍යයගේ සුක්ඛ ධාතුව තුලත් එතකොට මාවගේ කුසියේ තියෙන යුක්තාණුව තුලත් තියෙන්නේ වෙන මොකක් නෙවෙයි. මේ පතිවියාපතෝජ වායුව කියන මේ ධාතු කොටස් හතර තමයි තියෙන්නේ. මේ යුක්තාණුව තුල වෙන මොකුත් නැහැ. ඒකේ තියෙන්නේ පතිවියාපතෝජ කියන මාව මේ භූත කොටස් හතර විතරයි. ඒව තමයි ප්‍රත්‍ය. ඒකනේ ප්‍රත්‍ය තමයි තියෙන්නේ. මාව හා පියා එක්කීම තුළ ප්‍රත්‍යක් හැදෙන්නේ. එතකොට එතෙන්ට හේතුවක් එන්න ඕනේ. නැත්තම් දැන් විඥානය කියන හේතුව එතෙන්ට පැමිණියොත් තමයි එතන පිළිසිඳ ගැනීමක් හටගෙන යම්කිසි ක්‍රියාකාරී ඇති වෙන්නේ ඒ විඥානයගේ පැමිණීම තුලින්. ඒතර විඥානයගේ පැමිණීමක් නැතුව කවදාවත් මේ අර පතවියාපතෝජ වායුව කියන මේ භූත කොටස් හතර විතරක් තිබ්බත් මේ යුක්තාන්තරුව සුඛදාතු තුළ තියෙන ඒ දේ විතරයි එතන පිළිසිඳ ගැනීමක් එතන ක්‍රියාකාරීත්වයක් කොහෙත්ම හටගන්න දෙයක් නෑ. දැන් පසන් ජලයේ හිරිවෙලි තිබ්බට ඉතින් මේ ඔක්කොම තිබ්බට මේ ගහක් ඇති වෙන්නේ නැහැ නේ ඉතින් ගහක් ඇති වෙන්නේ බීජයක් එන්න එපායි පැහැදිලිවම දැන් පොල් පැලයක් හැදෙන්නේ බීජයක් කියලා හදන්න එපායි අඹ පැලයක් හරි මොකක් හරි එන්නේ පරම්පරාවෙන් එන්නේ නැහැ එහෙම නැත්තම් ඒක වෙන්නේ නැහැ එහෙම නැත්තම් දැන් මවගේ කුසෙත් එහෙම තමයි අපේ කුසේ තියෙන ප්‍රතිවියාපතේ එතෙන් අර විශේෂ හේතුව විඥානේ පැමිණෙන්නේ නැහැ පැමිණුණාට පස්සේ තමයි අන්න එතන වර්ධනය වෙන්නේ දැන් අපි මෙහෙම හිතන්නකෝ දැන් පහනක් ගන්නකෝ දැන් පහන් දැල්ල ගන්නකෝ දැන් පහන තියෙනවා වැටියේ තියෙනවා තෙල් තියෙනවා තිර තියෙනවා කියමුකෝ ඔක්කොම තියෙනවා කියමුකෝ එතකොට මේ පහන් දැල්ලක් තියෙනවද මෙතන ගිනි දැල්ලක් නෑනේ ගිනි දැල්ලක් කොහෙන්ද ඉන්නේ ගිනි දැල්ලක් තව ගිනි කෝරකින් හරි මොන පහනකින් හරි මෙතෙන් එන්න එපා මේක පත්තු කරන්න එපායි එතකොට මේක පත්තු වෙලා පහන් දැල්ල ඇති වෙන්නේ ඒක කොහෙන්ද එන්නේ එතකොට එහෙම නෑවිත් කාටද කියන්න පුළුවන්ද එහෙම නෑවිත් පහනක් තියෙනවා තිරක් තියෙනවා තෙලුත් තියෙනවා ඒ තියෙද්දි පහන් දැල්ලක් දකින්න පුළුවන්ද කාටවත් ඒක වෙනවද ඒක වෙන්නේ නැහැ. ඒකට පහන්නේ ආලෝකයක් ගින්දරක් එන්න ඕනේ. එහෙම තමයි පරම්පරාවෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් පහන් අපිට ආලෝකයක් දකින්න බෑ. ඒ විදිහටම තමයි මේ විඥානයේ පැමිණීමත් එහෙමයි. මේ විඥානයේ පැමිණීම මාවගේ කුසට ආව නැත්නම් මේ පිළිසිඳ ගැනීම සිදු වෙන්න විදිහක් නැහැ. දැන් අපි තමයි බෝසතාණන් වහන්සේ තුසිත දෙවි ලෝකේ තමයි ඉපදුලා හිටියේ. හරි. ඒ තුසිත දෙවි ලෝකේ ඉපදිලා බුදුනාථේ තුසිත දෙවියක චුත වෙලා අර මහාමායි දේවිනාසික කුසට රත්පැටියගේ වේශයෙන් එනවානේ විඥානයාගේ පැමිණීමක් සිදු වෙනවානේ එතන ආන්න ඒ වෙලාවේ තමයි එතන පිළිසිඳ ගැනීමක් මහාමායා දේවියගේ කුසේ පිළිසිඳ ගැනීම හටගන්නේ යන්නේ ඒ වෙලාවේ එතකන් පිළිසිඳ ගැනීමක් තිබ්බේ නෑනේ අර විඥානයාගේ පැමිණීම මේ විදිහට තමයි මේ ලෝකේ සියලුම සත්වෝගේ විඥානේ පැමිණීමක් මව කුසට බැස ගැනීමක් තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. යම් තැනක හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නොසිඳී තිබෙනවා නම් හේතු ප්‍රත්‍ය ධර්ම දෙක තියෙනවා. එතන පැවැත්ම දිගටම තිබෙයි. යම් තැනක දිගටම පැවැත්ම තිබේ නම් එතන ඉපදීම තිබෙයි. යම් තැනක ඉපදීම තිබේ නම් එතන ඵල හැට ගැනීම තිබෙයි. යම් තැනක ඵල හැට ගැනීම තිබේ නම් එතන විඥානයේ පිළිසඳ ගැනීම තිබේ. යම් තැනක විඥානයේ පිළිසඳ ගැනීමක් තිබේ නම් එතන නැවත භවයක් තිබේ. ඔන්න බලන්න ඔය විදිහට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට මේ බුදුන් වහන්සේගේ ප්‍රඥාව ඇත්තෙන්ම මේ හිමාල පර්වතය හා සමාන නම් මේ හිමාල පර්වතයේ ළඟ තියෙන වැලි කැටයක්වත් තරම් ප්‍රඥාවක් නැති මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු තමයි මේ විදිහට කියන්නේ නැවත ඉපදීමක් නැහැ, පුනරුත්පත්තියක් නැහැ, දිව්‍ය ලෝක නැහැ, අපාය නැහැ. මේ බෝසතාණන් වහන්සේ පියුම් පිට මෙහෙම ඉපදුනේ නැහැ.
මතක තියාගන්න බුදුන් වහන්සේ කියන්නේ විශේෂ පුජ්‍යලෙක්. මතකද අපි අහලා තියෙනවනේ තමයි මාව කරමත තියාගෙන මහා සයුරේ මැද තරණ කරපු තරුණයා කල්ප ලක්ෂ කල්ප අසංක කල්ප ලක්ෂ ගානක ඉඳලා බුද්ධත්වයට පෙරම් පුරපු කෙනෙක්. මෙයා එසේ මෙසේ කෙනෙක් නෑ. සත්නා දේව මනුස්සයා මේ දේවී මිනිසුන්ට රූප අරූප කියන මේ තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨම යමේ මේ බුදුන් වහන්සේ කියන කෙනෙක් මේ අපේ තාත්තද බාප්පද මාමද අම්මාලා වාගේ නෙවෙයි. මෙයා ගැන එහෙම හිතන්න එපා. මේ මුණුන් දන්නේ නැති මේ කිසිම ප්‍රඥාවක් දහමක් මොකෝ දන්නේ නැති මේ මිත්‍යා දෘෂ්ටිකේ ඉන්නේ මේ මිනිස්සු මේ මහා අකුසල් කරගන්නවයි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අභියෝග කළා. බුදුන් වහන්සේ පියුම් පිට වැඩි නැතුළු අපාය දිවි ලෝක නැතුළු අනේ මෙහිම කියන්නේ කියලා මේ මිනිස්සු කරගන්න අකුසලේ මොනතරම් මහත අකුසලයක්ද. මේ විදිහට නොකිය ඉන්නවනේ මේ මිනිසුන්ට අකුසල් වෙන්නේ මේ විදිහට බුදුන් වහන්සේ නමකට මේ විදිහට අභියෝග කරන්න පුළුවන්ද කාටවත්? ඒක මොන විදිහෙන්ද කරන්නේ? මොන ප්‍රඥාවක්ද මේ මිනිස්සුන්ට තියෙන්නේ? මේ ලෝකේ මොනම දෙයක්වත් දන්නේ නැති මේ මිත්‍යා දිට්ඨියෙන් විලිලා රාගෙන් දේශෙන් අන්ධ වෙලා ඉන්න මේ මිනිස්සු තමයි මේ විදිහේ දේවල් කියන්නේ. දැන් මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තු රහතන් වහන්සේලා කියනවාද මෙහෙම? සෝවාන් සකෘතගාමි අනාගාමි කියනවාද? නෑනේ මේ මිත්‍යා දිට්ඨිය ඉඳගෙන මේ විදිහට දේවල් කතා කරන එක මහා අකුසලයක්. මේ වාගේ දේවල් අහන එකත් අකුසලයක්. මේ ලෝකේ මේ දේවල් තීරුම් ගන්නට පුරුදු වෙන්න. දැන් බුදුන් වහන්සේ දේශනා කරනවානේ මේ බුදුන් වහන්සේ 31 තලයක් දැකපු කෙනෙක්. 31 තලයකට වැඩියා. මේ ලෝකේ මේ පෘථිවිය තියෙනවනේ අපි මේ ඉන්නේ පෘථිවිය වාගේ තව මේ විශ්වයේ තව ලෝකවල තියෙනවා. දැන් බුදුන් වහන්සේ දේශනා මේ ඉරකින් හා හඳකින් මේ ආලෝකවත් වෙන ප්‍රදේශය තුල තමයි මේ 31 තලයක් තියෙනවා. බුදුන් වහන්සේ දේශනා මේ 31 තලයක්. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ විශ්වයේ තුල මහා සාස්ත්‍රී ලෝක ධාතු තියෙනවා. මහා සාස්ත්‍රී ලෝක ධාතුට මේ වාගේ ලෝකවල කොච්චරද? කෝටිව ලක්ෂයක් මහා සාස්ත්‍රී ලෝක ධාතුට. ඒ කියන්නේ මේ මහා පොළොවේ වැලිකට වලටත් වැඩි මේ විශ්වයේ තියෙන මේ ග්‍රහ ලෝකවල ප්‍රමාණය. ඉතින් මේ අපි ඉන්නේ මනුස්ස ලෝකයේ මීට වැඩිය සැප තියෙන ලෝකවල තියෙනවා. ඒවට අපි දිව්‍ය ලෝක කියනවා. මීට වැඩිය දුක්ඛිත අනන්ත දුක්ඛිත ලෝකවල තියෙනවා. ඒවට අපි අපායවල කියලා තියෙනවා. මේ විශ්වයේ මේ පෘථිවියේ වාගේ තව තියෙන මේ ලෝකවල කියන්නේ මේ බුදුන් වහන්සේ කියන්නේ මේ අපාය පොළොවේ යට තියෙනවා. දිව්‍ය ලෝක උඩ තියෙනවා. එහෙම හිතන්න එපා. මේ විශ්වයේ තියෙනවත් මේ වාගේ තවත් ලෝකවල බලන්න වාහත දිහා බලපුවම මොන තරම් තරු දකින්නවද වල මේ තමයි ලෝකවල. ඉතින් අපිට කාට හරි කියන්නේ දැන් අපි බුදුරණාහි දේශනේ පැත්තකට දාලා විද්‍යාව බලමු. විද්‍යාව විදිහින් ඇති කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය කියලා එකක් දැන් විද්‍යාඥයෝ පෙන්නනවානේ. දැන් සෞරග්‍රහ මණ්ඩල ලක්ෂ 10ක් විතර එක්ක වෙලා තමයි මන්දාකිනියක් හැදෙන්නේ. එතකොට කොච්චර ලෝකවලද මේ විශ්වයේ තියෙනවද? මේ මහ පොළොව වැලිකට ගන්නට වැඩි මේ විශ්වයේ ලෝකවල තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් මේ මිනිස්සු ඉන්නේ, සත්තු ඉන්නේ, ජීවීන් ඉන්නේ මේ ලෝකෙ විතරයි කියලා. මේ එහෙම කියන කවුද එහෙම කියන්න පුළුවන් జగත? ඉතින් එහෙම මේ මෝඩව තමයි එහෙම කියන්නේ දිවි ලෝක නෑ එහෙම නෑ කියලා. එහෙම පිළිගන්න එපා. මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන මේ විදිහට කියලා තියෙන විද්‍යාඥයෝ බුදුදාන වාසයේ මේ දක්වලා පිළිම දේශනා කරලා තිනවා. මේ ලෝකේ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් මේ ලෝකේ තියෙනවා. මේ පහෙන් මේ විද්‍යාඥයෝවත් ඔය ඉන්නේ මිනිස්සුවත් දන්නේ රූපේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් හැදී රූප ගැන කතා කරන්න විතරයි. ඒ කට්ටිය මේ නාමය ගැන වේදනා සංඥා සංකාර විඥාන මේ මෙව්වා ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ පහෙන් එකයි. ලෝකේ පහෙන් එකක් දන්නා මිනිස්සු තමයි ඔය වගේ මෝඩ කතා කියන්නේ. ලෝකේ පහම දැනගත්තු මිනිස්සු ඉන්නවා. බුදුරන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. බුදුන් වහන්සේට අභියෝග කරන්නේ මේ ධර්මී විවේචනය කරලා කවදාවත් අකුසල් පුරව ගන්නට පයිට වෙන්නේ වෙන ආගමකට බැඳෙන එක. ඒ හින්දා මේ දහම අහන කොටත් මේ වගේ දේවල් අවබෝධ කරන කොටත් ප්‍රඥාවෙන් බුදුන් වහන්සේ දේශනා කරන හැම වෙලාවෙම මම කියපු දේ විශ්වාස කරන්න බෑ. ඔබේ ප්‍රඥාවට මේක වැටහෙනවා නම් මේක අවබෝධ කරගන්න. ඒක තමයි කියන්නේ කල්යාණ මිත්‍රෙක් ඕනේ. කල්යාණ මිත්‍රෙක් නැතුව මේ දේ කරන්න බෑ. ඔය කියන්නේ ඔය රියදුරුවරයෙක් ඉන්න එක රියදුරුවරයෙක් වෙන්න මේ පොතක් බලලා පාඩම් කරලා කවුරු හරි අහගෙන බෑනේ. අහගෙන බෑනේ. ඒකට රියදුරු කෙනෙක් කියන්න එපා. ඒ රියදුරු මහත්තයෙක් පස්සේ යන්න. වැඩි එපා. මේ බාස් කෙනෙක් අපි ගම්මුකෝ අර කපරාදු කරන අර මේසෙන් බාස් කෙනෙක් ගන්න කිව්ද බාස් කෙනෙක් යන්න අර බාස් දූතිගේ ගෝලියත් එක්ක ගිහිල්ලා වැඩ කරන්න. එහෙම නැත්නම් කවදාවත් අපිට පුළුවන් මේ ඉගෙනගෙන පොත්පත් බලලා කායන් හරි කරන්න පුළුවන් දේවල් බෑ. ඒක තමයි කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. මේ දහමටත් එහෙම තමයි. මේ අද කල්යාණ මිත්‍රෙක් නැතිකම නිසා තමයි ගොඩාක් විදිහට මේ විදිහට මිනිස්සු මේ එක එක විදිහට හිතාගෙන ඉන්නේ. මේ ධර්ම නොදන්නවා නම් කටවහගෙන ඉන්නේ. මම මේ ධර්ම ඉගෙනගෙන දැන් අවුරුදු 60 ගානක් මගේ වයස මම අවුරුදු 7 යටියේදී මේ ධර්මයේ ඉගෙන ගත්තේ. නමුත් මම මේව ගැන කවදාවත් කතා කරන්නේ නැත්තේ. මමත් ඉතින් මේ මිත්‍යා දිට්ඨිය නින්නේ මාත් මඩේරිලන්නේ නේද මම ගොඩ ගන්නට ආවේ නෑ. නමුත් ඉතින් මම මැරෙන්න කලින් මම මේ ඉගෙන ගත්ත දෙයක් මේ ලෝකේ තියලා යන්න ඕනේ හින්දා තමයි මම මේ විදිහට